අපි දැන් මේ යන්නේ මතුගම පහු කරගෙන නෑබඩ පාර කිලෝමීටර් 5.6ක් යනවා කියලා කිව්වා. දැන් අපි මේ අර ඉස්කෝලයක් තියෙන එකත් පහු කරගෙන ඉස්සරහට යන ගමන්. තව කිලෝමීටරයක් විතර තමයි මේ හරිය ඉඳන් පෙන්නන්නේ අපිට. ආයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා එස්.එල්. භූමියාගේ YouTube channel එකට. ආව මේ පැත්ත නම් මාරම ලස්සනයි. අනිත් එක හරිම කූල් එකක් එනවා මේ හරියෙන් යනකොට. ඉඳන් නෑබඩ පාරේ එනකොට කිලෝමීටර් 5.6ක් විතර තමයි මැප් එකේ පෙන්නන්නේ. මේක ප්‍රධාන පාර අයිනේ තමයි තියෙන්නේ. ඉතින් වීඩියෝ එකත් එක දිගටම රැඳී සිටින්න. ඔතනින් තමයි වෙන්න නැරතිය යන බලාගෙන දාන්න. වෙන්න වේදන තමයි තැන. කිලෝමීටරයක් කොහෙද දන්නේ? නෑ ගාලක්ද මන්ද තියෙන්නේ. ගාලක් ආමි මෙතනත් වතුර පිරෙනවා ඇතිනේ. අරකින් ඇවිල්ලා නෑ මෙතන ඔෆ්ලෝ වෙලා ඉවල පිරෙන්න තියෙන්නේ. ඒ කියන්නේ ආරක පිරීලා මෙහෙට එනවා කියලාද වා කියන්නේ? මේ ටී ස්ටේට් එකක් තියෙනවා. උඩට යනවා මහත් තියෙනවා. මේ අර පැත්තේ මා ලස්සනයිනේ. අතට තමයි යන්න පුළුවන් එතනින් යන්න. මෙන්න එහෙම තමයි තියෙන්නේ. අපි මේ උඩට ගියා. අලේ මෙතන මාරුනේ. එතනින් තමයි යන්නේ. වාව් මේ මෙතන ලස්සනට තියෙනවා ඇති. දැන් මේ දවස්වල වතුර අඩුයි ගොඩක්. එන්දා මේවට එන්න පුළුවන්. අපෝ ඉතින් මේවා අර ජරාව දාලා නේ චූටි හතර පාරක් තමයි තියෙන්නේ. ඒ බලන්න මේ අද අපි පොඩ්ඩක් අවුව තියෙන වෙලාවක ආවේ. ඒ වුණාට මාර ලස්සනයි හොඳේ. හැබැයි අනේ මෙතන නම් විනාශ කරපු තැන මොකද මෙතන කට්ටිය එන තැන මේ බලන්නකෝ. ජරාව දාලා විනාශම කරා. වීඩියෝ වෙලා නැහැ. මේ ඉන්නේ මෙයා. හායි. මෙන්න මේ පැත්ත තියෙන්නේ ඔහොම. යා. මෙන්න මේ හරිය තියෙන්නේ ඔහොම. මෙහෙම තමයි වතුර පාර එන්නේ බහින්නේ. මේකේ ලොකු වතුර පාරක් එනවා ඇති. මේ දවස්වල වතුර නැති කතාව අඩුයි කියලා කිව්වේ. කවුරුහරි ඉන්නවද උඩ? යා. අර හරියට යන්න පුළුවන්. මේ හරියට එන්න එහෙම තමයි පල්ලෙහා පේන්න තියෙන්නේ. මේ දවස්වල වතුර නෑ මේකයි මේ නගින්න පුළුවන්. අපෝ මේව නම් විනාශම කරපු තැනක් හොඳේ.
විනාශම කළා දාලා තියෙන අපේ කට්ටිය. ඔන්න මෙන්න එහෙම තමයි යන්න තියෙන්නේ. එතනින් හැට යන්න බැයි. අදන්ට ඇතයි ඉතින් යාට යන්න. ඇයි එතනින් හැට අර පඩියට පයිත හැයි අතෙන්ට යත හැයි. ඔතන මෙතනට ඇත. ඔව් යන්න. යන්න. මෙන්න මෙහෙම ලස්සන තැනක් තමයි වටපිටාව බලන්න. මේක මේ ප්ලාන්ටේෂන් එකකට අයිති තැනක් විදිහට තමයි ගහලා තිබ්බේ. මේ වගේ වතුර පාරක් තමයි එන්නේ. යමුද? ඇද්ද? අපිට මෙච්චර උඩට නගින්න පුළුවන් උනේ මේ මේක අර හරිම ලස්සන කාම් තැනක්. හැබැයි ඉතින් විනාශම කරලා දාලා. ගොඩක් මම හිතන්නේ මේ මිනිස්සු අපේ මිනිස්සු ඇවිල්ලාම තමයි ඉතින් විනාශ කරන්නේ. යමුද? ඔන්න දැන් අපි දෙන්න පඬිතුයෝ දෙන්න වගේ උඩට නැග්ගා. බෑ ගන්න තමයි. ඔන්න ඕක තමයි ප්ලේස් එක. අඩියකින් අතට වතුර යනවා. ඔව් මේවා හොඳටම වතුර දින තැනක් මං හිතන්නේ. වෝගන් එස්ටේට්.